මං ගම්පහ දිස්ත්‍රික්කෙන් 10 මේ බයසන්ස් වලින් කෙමිස්ට්‍රි ටික පස්සේ කාලෙක හොඳ මට්ටමක ගේන්න අර මුලින් ඉඳන් වැඩ කරපු විදිහ සර්ගේ ගොඩක් වැදගත් වුණා. මගේ දිස්ත්‍රික් රෑන්ක් 116 අයිලන්ඩ් රෑන්ක් 492 ඉසෙඩ් එක 2.21යි බිංදුව වෙන පන්ති වල එක දිගට නිකන් ලොකු නෝට් දිදී උගන්වනවා. හැබැයි ඉනෝගනික් කියන්නේ දිග නෝට් එකකට නෙමෙයි අදාළ පොයින්ට්ස් ටිකකට විතරයි. මම දිස්ත්‍රික්කෙන් 174 ඉසෙඩ් එක තියෙනවා 1.725. මට මතකයි අපිට පේපර් එකේ ඇවිල්ලා තිබ්බා 30 ගණන් වල ප්‍රශ්නයක් මේ මොනවාද චාලක රසායනයේ ප්‍රැක්ටිකල් එකකින් ඒක අපිට ඉගෙනුවා වීඩියෝ එකක් ගෲප් එකටත් දාලා තිබ්බා. මේකේ අනුපිළිවෙලින් කතා කරොත් එහෙම ඔයගොල්ලෝ දැන් දන්නවා කොහොමත් මීගමුවේ ඇතුලේ තියෙන සිංහල මීඩියම් ගත්තත් ඉංග්‍රීසි මීඩියම් ගත්තත් හොඳම රිසල්ට් එකක් අපි ගාව තියෙනවා. ගම්පහ දිස්ත්‍රික් 10 එයා කියයි එයා හඳුන්වලා දෙයි. සචිනි නිමාෂා මම සචිනි මං ගම්පහ දිස්ත්‍රික්කෙන් 10 මේ බයසන්ස් වලින් අයිලන්ඩ් 144 ඉසෙඩ් එක 2.48යි බිංදුවයි 2යි ඉස්කෝලේ ලොයලා ඒ ලෙවල් පටන් ගත්ත කාලේ ඉඳන් සර්ගේ කෙමිස්ට්‍රි ක්ලාස් එකට තමයි ආවේ. කෙමිස්ට්‍රි ටික පස්සේ කාලෙක හොඳ මට්ටමක ගේන්න අර මුලින් ඉඳන් වැඩ කරපු විදිහ සර්ගේ ගොඩක් වැදගත් වුණා. තව ඒ ලෙවල් කියන්නේ ඉතින් තමන්ගේ ජීවිතේ තීරණය කරන එක්සෑම් එකක් නිසා අපි වෙන එක්සෑම්ස් වලට වඩා ටිකක් මේ වැඩිපුර බර යොදලා මේ ටික කරගන්න ඕනේ. දැන්ම මේක තේරෙන්නේ නැතුව ඇති. ඒතර ඒ ලෙවල් වලට මාස ගාණක් තියදී තේරෙනවා මේ නිකන් මොකුත් කරලා නැහැ වගේ. අන්නේ ඒ වෙද්දී ඒ වගේ හැඟීමක් එන්නේ නැති විදිහට මුලින් ඉඳලා වැඩ කරන්න කියලා හැමෝටම කියනවා. මගේ නම සිනෙත් මං ජෝසප් පාස් එකේ මගේ දිස්ත්‍රික් රෑන්ක් 116 අයිලන්ඩ් රෑන්ක් 492 ඉසෙඩ් එක 2.21යි බිංදුව 8යි මට කෙමිස්ට්‍රි වලට එකක් තියෙනවා සබ්ජෙක්ට් ඒ තියෙනවා. දැන් කෙමිස්ට්‍රි ගත්තොත් මෙදා පාර අපේ මැත්ස් අයගේ වැඩි බරක් ඇදලා තියෙනවා. මොකද MG ගත් සාපේක්ෂව අමාරු වෙලා තියෙනවා. හැබැයි ඒක අපේ පන්තියට නම් ලොකු බලයක් වුණා කියලා මම දකින්නේ නැහැ. දැන් මෙදා පාර කෙමිස්ට්‍රි රිසල්ට් එකක් ගත්ත කෙනෙක්ගේ ඉසෙඩ් එක ගොඩක් වැඩිලා තියෙනවා. දැන් උදාහරණයක් අසුත් අපේ පන්තියේ තව ගෑනු ළමෙක් ඉන්නා. එයාගේ අනිත් එක සබ්ජෙක්ට් එකට අඩු වුණාට එයාගේ කෙමිස්ට්‍රි වල ගොඩක් ෆිසික්ස් වල දෙකම හොඳ හින්දා එයාගේ ඉසෙඩ් එක ගොඩක් උඩට එල්ල තියෙනවා. ඒක බයෝ වගේ මැත්ස් වගේ දෙගොල්ලොන්ගෙම මෙදා පාර කැපිලා පේනවා. දැන් කෙමිස්ට්‍රි වල ගත්තොත් දැන් ඔයගොල්ලෝ මුල් කාලේ ඉන්නේ. වායු ගත්තොත් ඊළඟ ශක්ති විද්‍යාව තියෙනවා. මේ පාඩම් ඔයගොල්ලන්ට දැන් කරන් යද්දී ලොකු වටිනාකමක් නාගේ තේරේ. මේවා හැබැයි දැන් ඉඳන් අල්ලන් යන්න මොකද MCQ වලට මේවා ලොකු බලපෑමක් තියෙනවා. දැන් මේවල පොඩි පොයින්ට්ස් තියෙනවා. ගොඩක් අහන්න පුළුවන්. හැබැයි ගොඩක් තැන්වල මේවා කියන්නේ නැහැ. මම ලොකු අවධානයක් යොමු නැති තැන්. ඊළඟට ගත්තොත් ඕලන්ට ඉනෝගනික් ගත්තොත් වෙන පන්ති වල එක දිගට නිකන් ලොකු නෝට් දිදී උගන්වනවා. හැබැයි ඉනෝගනික් කියන්නේ දිග නෝට් එකකට නෙමෙයි අදාළ පොයින්ට්ස් ටිකකට විතරයි. ඒ විදිහට උගන්වන්න පුළුවන් ගුරුවරයෙක් කොහොමද හම්බලා තියෙනවා. ඒක ගැන ඔයගොල්ලෝ සතුටු වෙන්න. එතකොට ඕගනික් ගත්තත් ෆිසිකල් ගත්තත් ගොඩක් ක්වොලිෆයිඩ් ගුරුවරයෙක් ඉන්නවා ඔයගොල්ලන්ට. ඒකින්ද එයාගේ උත්සාහයයි ඕගොල්ලොත් තමුන්ගේ ෆුල් එෆර්ට් එක දීලා මේක කරගන්න. විශේෂයෙන්ම සර්ගේ පේපර් ක්ලාස් එක ඒක දැන් ඩිස්කෂන් හරියට ලියා ගන්න. ඒවා මොකද ඔයගොල්ලන්ට ඉස්සරහට ගොඩක් ඕන වෙනවා. මොකද අන්තිම මොහොතේ විභාගේ ලං වෙලා ඔයගොල්ලන්ට බලන්න ඉතුරු වෙන්නේ ඒ ටික තමයි. මොකද ඔයගොල්ලෝ අන්තිම මොහොතේ තීරණ නෝට් පෙරලාගෙන ඒවා බලලා විභාගය කරන්න අමාරුයි ඇත්තටම කිව්වොත්. ඒකින්ද දැන් ඉඳන්ම වැට්ටික් කරන් යන්න අන්තිම මොහොතේ පසු තැවෙන්නේ නැතිව ඉන්න. මම ශෙහාරා මම ආයමරිය එකේ මගේ රිසල්ට්ස් A2යි C1යි C තියෙන්නේ මට බයෝ වලට. මම දිස්ත්‍රික්කෙන් 174 ඉසෙඩ් එක තියෙනවා 1.725ක්. කෙමිස්ට්‍රි ගැන කිව්වොත් ඒ කියන්නේ මගේ ඉසෙඩ් එකට දිස්ත්‍රික් රෑන්ක් එක 174ක් ගන්න ඉස්සරහට එන්න මට උදව් වෙච්ච මේන්ම සබ්ජෙක්ට් එක තමයි කෙමිස්ට්‍රි. මම හිතනවා මගේ A2 ගොඩක් ලොකුවට ඇති කියලා. ඇත්තටම ගත්තොත් දැන් සර්ගේ මම පළවෙනිම දවසේ ඉඳන් අන්තිම වෙනකම් එක දිගටම පන්ති හිටියා. මට මතකයි මම
දවස් 2යි සර්ගේ පන්ති ආවේ නැත්තේ එක දවසක් ඔලිම්පියාඩ් එකකට ගිහිල්ලා අනිත් දවස අසනීප වෙලා. ඊටු හැම දවසකම සර්ගේ පන්ති ආවා. සර්ගේ කෙමිස්ට්‍රි يعني සම්පූර්ණයෙන්ම අර සීමාව සම්පූර්ණයෙන්ම ටච් කරලා එතනින් එහාට චුට්ටක් ටච් කරනවා. ඒ නිසා අපිට يعني අලුත් විදියේ ඕනම අමාරු ප්‍රශ්නයක් ආපුවම උනත් කිසිම බයක් නැතුව ඒකට ෆේස් කරලා ලියා ගන්න පුළුවන් වෙන සම්පූර්ණ තියරි ඔක්කොම උගන්වනවා කිසිම අඩුවක් නැතුව. ප්‍රැක්ටිකල්ස් උත් එහෙම කරනවා. මට මතකයි අපිට පේපර් එකේ ඇවිල්ලා තිබ්බා 30 ගණන් වල ප්‍රශ්නයක් මේ මොනවාද චාලක රසායනයේ ප්‍රැක්ටිකල් එකකින්. ඒක අපිට ඉගෙනනවා වීඩියෝ එකක් ගෲප් එකටත් දාලා තිබ්බා. ඉතින් MCQ එක ගොඩක් අයට නැතු වෙන්නේ නැති. ඒත් අපිට ඒක උගන්වලා තිබුණා. ඒ වගේම ගත්තොත් හැමදේම කියන්නේ පේපර් ක්ලාස් එකක් කරත් නැත්නම් පාස් පේපර්ස් ඉනම් හැමදේම හරියටම ඉගෙනනවා. ඒවා වල විවරණ හැම ප්‍රශ්නකින් ප්‍රශ්නයකටම විවරණේ කියලා දුන්නා අපිට. ඉතින් මට කියන්න තියෙන්නේ පන්ති ඇස්සේ උපරිම වැඩ කරන්න. මම ගොඩම වැඩ කරේ පන්තියේදී තමයි. පන්තියේදී ගොඩක් අවධානයෙන් ඉඳලා මම වැඩ ටික උපරිම කරගත්තා. සමහර වෙලාවට පන්තියේදීම ෂෝට් නෝට් එකක් ගහන් ගියා. ඕගනික් වලට වගේ. ඒක මට ගොඩක් උදව් වුණා. මං ආයෙ ගෙදර ගිහිල්ලා අමුතුවෙන් මට ෂෝට් නෝට් එකක් ගහන්න ඕන කමක් තිබුණේ නැහැ. මයි මගේ යාළුවයි පන්ති හැමදාම ඉස්සර හිටියේ. අපි දෙන්න පොතක් තියාගෙන සර් කියන වැදගත් පොයින්ට්ස් ටික එක ලියාගත්තා. ඕගනික් වලට තිබ්බා ගොඩක් ලොකු වුණාට ඕගලන් පස්සේ තේරෙයි. ඒක අමතක වෙනවා. හැබැයි පිටු 40 සම්පූර්ණ නෝට් එකක් අපි දෙන්නට තිබුණා. ඒ වගේම ඉනෝගනික් වලටත්. ඒකෙන් ආයේ ඒක ගැන ඕරි වෙන්න දෙයක් තිබුණේ නැහැ. ඒ වගේම MCQ කරද්දිත් ඒක ගොඩක් උදව් වුණා. විවරණ ටික ලියාගද්දිත් අර සර් කියලා දෙන ඒවත් එක්ක මට වැදගත් වෙන පොයින්ට් මම පාට පෑන් ගොඩක් පාවිච්චි කරලා හරියට ලියාගත්තා. දැන් මගේ රෑන්ක් එකටයි මගේ හැම දෙයකටම يعني ලොකුම පුෂ් එක හම්බුනේ කෙමිස්ට්‍රි වලින්. ඒ 2C එකක් තියෙනවා. ඒගොම thank you so much සර්ට. ගොඩක් උදව් කරා. يعني කෙමිස්ට්‍රි පැත්තෙන් ආයෙ දෙන්න ඕන ඔක්කොම සපෝට් එක දුන්නා. අන්තිම වෙද්දී කෙමිස්ට්‍රි හරි කියලා දැනෙන තරමට ඒ කියන්නේ මාර නිදහසක් තිබුණා මගේ ඔළුවේ. අනිත් ඒ කියන්නේ කෙමිස්ට්‍රි හරි. ඒ කියන්නේ අන්තිමට මම සාමාන්‍යයෙන් එහෙම කරන්න හොඳ නෑ. අන්තිම සතියේ බයෝම විතරක් වගේ කරා එකක් වුණා. කෙමිස්ට්‍රි ෆිසික්ස් දෙක පැත්තකින් තියලා මොනවාද? ඇත්තට මේ අර දෙක හොඳටම තිබුණ නිසා ඒකට thank you sir.